අයිබෝවන් ඉතින් අදවලත්තේ කතා කරන්න ස්කින් රකෝඩ ඇපයක් ගැන ති මේකෙති ස්කින් රකෝඩ අප් එකේ වලට වැඩි මෙඩිට එකක් හම්බෙන ඉතින් අපි කතාකරු මොකද මේ ස්කින් රකෝඩ කියලා මේක සම්පූර්ණ බෝට මාක්යක් නැතුවාට ස්කින් රකෝඩ් කර ගැනීම හැකියාවක් තියෙන ඒවගේ ෆීචස් ගොඩක් තියෙන හොඳ වලට කතාගන්න පුළුවන් හොඳ ස්කින් රකෝඩ එකක් ගැන තමයි මේ අද කතාගන්න ති විඩියට යන්න කලින් කියනවා අපේ විඩිය චැනලට අලුත් කෙනම් පළදි සස්ක්‍රයිබ් බටන් ක්ලික් කරලා අපි සස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. ඉතින් ඔයත් එක්ක අද කතා කරන්න යන්නේ මෙන්න මේ ස්ක්‍රීන් රෙකෝඩර් එක. මේ තියෙන්නේ ෆ්ලෑෂ් බැක් කියලා ස්ක්‍රීන් රෙකෝඩර් එකක්. ඉතින් මේකේ හොඳ හොඳ ෆීචර්ස් වගේක් තියෙනවා. හැබැයි මේකේ VIP ප්ලෑන් එකකුත් තියෙනවා. ඒක ගැන ඉස්සරහට කතා කරමු. ඊට කලින් ඔයාලා මෙන්න මේ එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. මේක ගොඩක් වටින, ඒ කියන්නේ ෆීචර්ස් අතින් ගත්තාම ගොඩක් හොඳයි. අපි ඩවුන්ලෝඩ් කරලා බලමු. මේකේ තියෙනවා ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් ෆෝ ෆ්‍රී කියලා තියෙනවා. මේකේ ඔඩියෝ එක, වෙබ් කැම් එක එහෙම වෙන වෙනම එඩිට් කරන්නත් පුළුවන් ඔප්ෂන් වගේක් තියෙනවා. එතකොට මෙන්න මේකේ මම මේ බටන් එක ක්ලික් කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පැත්තෙන් ඩවුන්ලෝඩ් වෙමින් පවතිනවා. MB 164ක වගේ පොඩි ෆයිල් එකක් තියෙන මෙන්න මේක. ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ run flashback කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේකට ක්ලික් කරාන් පස්සේ flashback express කියලා මේ විදිහට ඕපන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට ඕපන් වුණාන් පස්සේ අපි කතා කරමු කොහොමද වැඩ කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා චූටි වෙලාවක්. ලෝඩ් වුණාන් පස්සේ මේ විදිහට ඕපන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පල්ලෙහාන් ටැබ් එකක් විදිහට තියෙනවා. මේකේ අප්ඩේට් එකක් ඇවිත් තියෙනවා. ඒ අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලට 7.13 කියන ඔප්ෂන් එක තමයි මේකේ හම්බෙලා තියෙන්නේ. එතකොට ඒකේ අලුතෙන් ආපු ෆීචර්ස් ටිකත් බලා ගන්න පුළුවන්. එතකොට ඒකේ තියෙනවා ඔයාලා රෙකෝඩ් කරන මොකද ඩිස්ප්ලේ එකේ සයිස් එක වෙනස් කරන්න ඒවා මේවා එහෙම ඔප්ෂන් වගේක් තියෙනවා. ඒ කියන්නේ ෆුල් ස්ක්‍රීන් ඇරෙන්න වින්ඩෝ එකක් විදිහට එහෙම නැත්නම් මේකේ සයිස් එකක් දීලා තියෙනවා. ඒ සයිස් එක විතරක් රෙකෝඩ් ස්ක්‍රීන් රෙකෝඩ් කරන්නත් ඒගොල්ලෝ දීලා තියෙනවා. එතකොට කර්සර් ස්මූතින් කියලා තියෙනවා. එතකොට කර්සර් ඒ කියන්නේ මේකේ සමහර ෆීචර්ස් තියෙනවා VIP බයි කරලා, ඒ කියන්නේ VIP නෙමෙයි මේගොල්ලෝගේ තියෙන ප්‍රීමියම් ඔප්ෂන් එක බයි කරලා ගන්න ඕනේ. ඔය ගැන ඉස්සරහට මම කියන්නම්. මෙන්න මේ විදිහට මෙතනට ගිහලා ඔයාලට ඒ අලුත් ෆීචර්ස් ආපු ටික ඔක්කොම බලා ගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් අපි කතා කරමු රෙකෝඩින් ඔප්ෂන් එක ගැන. ඉතින් මම මෙන්න මේ විදිහට මේ මෙසේජ් එක කට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඔප්ෂන් එකක් ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේක කොයි වෙලාවකවත් ස්ක්‍රීන් රෙකෝඩ් එකේ අපේ ඒ කියන්නේ රෙකෝඩින් ඔන් කරා කියලා පෙන්වන්නේ නැහැ. එතකොට මේකේ ෆුල් ස්ක්‍රීන් කියන එකට ටික් එක ඔටෝ වැටලා තියෙනවා. ඒ වගේම වෙබ් කැම් කියන එක ඩිසේබල් වෙලා තියෙනවා. මොකද මගේ එකේ වෙබ් කැම් එක මම කනෙක්ට් කරලා නැහැ. ඔයාලට දකුණු අත පැත්තේ වම් අත පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ සයිස් එක. මේ සයිස් එක උඩ ක්ලික් කරලා අඩු වැඩි කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අපේ පැත්තෙන් එහෙම දෙපැත්තේ තියෙන මේ සයිස් එක අඩු වැඩි වෙනවා බලා ගන්න පුළුවන් රෙකෝඩින් ස්ක්වයර් එක. ඊට පස්සේ ඔයාලට මේක අඩු වැඩි කරලා ලොක් එකක් එහෙම දා ගන්න පුළුවන්. ලොක් එක දාගත්තොත් අඩු විතරයි කරන්න පුළුවන්. අපි දාගත්ත ලොක් එකෙන් එහාට වැඩි කරන්න හැකියාවකුත් නැහැ. ඔයාලට ඒකත් මේ විදිහට පේනවා ඇති. ඊට අන්ලොක් කරගත්තාන් පස්සේ නැවතත් මේ විදිහට වැඩි කරන්න හැකියාවක් තියෙනවා රෙකෝඩින් ඒ කියන්නේ සයිස් එක. ෆුල් ස්ක්‍රීන් එකෙන් මේ පැත්තට ගියපුවාම අර ඒගොල්ලෝ අලුතෙන් ෆීචර් වලින් හඳුන්වලා දීපු සයිස් දානවා නම් ඔයා මේකේ ප්‍රෝ එක බයි කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒක $29ක් වගේ වෙනවා ඉයර්ලි ගන්නවා නම්. කියන අවුරුද්දක් පාස ගන්නවා නම් ලයිෆ් ටයිම් ගන්නවා නම් $30 ගානකට මට දැක්ක විදිහට මට මතක විදිහට තිබ්බේ. එතකොට මයික්‍රොෆෝන් එක ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් කැමති මයික්‍රොෆෝන් එකක්. ඒ වගේම සිස්ටම් ඔඩියෝ කියන එකට ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එකේ ඇහෙන මොකක් හරි ඔඩියෝ එකක් රෙකෝඩ් කරනවා නම් සිස්ටම් ඔඩියෝ කියන එක දෙන්න පුළුවන්. මේ ස්ටාර්ට් රෙකෝඩින් කියන බටන් එක ක්ලික් කරොත් රෙකෝඩින් ඕපන් වෙනවා. පල්ලෙහා තිබ්බ වීඩියෝස් කියන එකට ගියාන් පස්සේ ඔයා රෙකෝඩ් කරපු වීඩියෝස් තියෙනවා නම් ඒ ටික පෙන්නනවා. එතකොට මේකේ ෂෙඩියුල් කියන තැනට આવොත් එහෙම ඔයාට හිතන්න ඔයාට අද හවස 6ට රෙකෝඩින් එක ඔන් කරන්න තියෙනවා කියලා. මේගොල්ලෝගේ මෙතනට ගිහිල්ලා ඔයාට ෂෙඩියුල් කරන්න පුළුවන්. ඊට පස්සේ රෙකෝඩින් එක කොච්චර ටයිම් එකක් කරන්න ඕනද කියලා කම්පියුටර් එක ඔන් එකේ තියෙනවා නම් හෝ PC එක ඔන් එකේ තියෙනවා නම් මේගොල්ලෝ මේකේ වැඩ කටයුතු කරනවා. ඉතින් මේ ඔප්ෂන් එක ගන්නත් ඔයා අප්ග්‍රේඩ් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ මේ කර්සර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේකේ අපේ මවුස් එකේ කර්සර් එක කොහොමත් රෙකෝඩි වෙනවා. එතකොට මේකේ කර්සර් එකට හයිලයිට් කරලා මොකක් හරි කලර් එකක් දාලා ඒ වගේ දෙයක් කරලා මොනවා හරි ඉෆෙක්ට් කරනවා නම් ඔයාලට මේකට ප්‍රෝ එක බයි කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් කර්සර් එක කොහොමත් රෙකෝඩ් වෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට. ඉතින් අපි කතා කරමු දැන් රෙකෝඩින් එක ඔන් කරලා ඉතුරු ටික. ඔයාලට රෙකෝඩින් ඔන් කරාන් පස්සේ වම් අත පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ විදිහට රෙකෝඩින් බාර් එකක් තියෙනවා. මේකේ ඔයාලට එඩිට් අයිකන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන් පෙන්සිල් එකක්. එතකොට ඉතුරු ඔප්ෂන් ටික නම් ඔයාලා කොහොමද දන්නේ ඒවා තියෙන්නේ. ඉතින් මේක ක්ලික් කරාන් පස්සේ ඩ්‍රොප් ඩවුන් එකට පල්ලෙහාට ඕපන් වෙනවා. මේකේ ඔයාලට පල්ලෙහාම පෙන්සිල් අයිකන් එකක් බලා ගන්න පුළුවන්. ඒකේ ඔප්ෂන් 3ක් තියෙනවා. ඒකේ ඔප්ෂන් 3 ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ අර පින්සල් තුඩ සයිස් එක වෙනස් වෙනවා. කලර්ස් තියෙනවා. මේ විදිහට කලර්ස් එකකින් ඔයාලට ඕන එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊළඟට තියෙන බ්‍රෂ් එකක්. බ්‍රෂ් ටූල් එක මේ විදිහට ක්ලික් කරපුවම ඔයාලට පේනවා ඇති නිකන් අර කලර් වේවින් යනවා විතරයි. අර ටයිප් කරන එකක් නෙමේ එන්නේ. කියන්නේ අර පාට වෙනවා විතරයි. එතකොට මේකේ ටෙක්ස්ට් ඔප්ෂන් එකක් තියෙනවා. ටෙක්ස්ට් එකේ සයිස් 3ක් තියෙනවා. ඔයාලට කලර්ස් තියෙනවා. ඔයාලට ඕන දෙයක් ටයිප් කරන්න පුළුවන්. එතකොට වීඩියෝ එකක් ඇතුළතදී මොනවා හරි ස්ක්‍රීන් රෙකෝඩ් කරන අතරේ ටයිප් කරන්න, පෙන්වන්න දේවල් තියෙනවා නම් ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඊතලයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ෂේප්ස්. එතකොට
තවවාට රිටර්න් අයිකන් එකක් තියෙනවා. ඒ කියන්නේ බැක් ඔප්ෂන් එක තියෙනවා. ඒ ඊතල එක ගත්තොත් එහෙම මේ විදිහට ඔයාලට අඳින්න පුළුවන් ඕන මේගොල්ලෝගේ තියෙන ෂේප්ස් තුනයි කොටුවක් තියෙනවා, රවුමක් තියෙනවා. මේ විදිහට ඔයාලට අර මොකක් හරි හයිලයිට් කරලා පෙන්නන්න අවශ්‍ය නම් මේ ෂේප්ස් යූස් කරන්න පුළුවන් සහ ඒවට අවශ්‍ය කලර්ස් ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉරේස් කියන බටන් එක ක්ලික් කරාන් පස්සේ අපි අඳපු කරපු ඔක්කොම ටික නැති වෙලා යනවා. මෙතන මේ බැක් කියන අයිකන් එක නැත්නම් රිටර්න් කියන අයිකන් එක ක්ලික් කරොත් මේ විදිහට එකක් ඇඳලා ඒක ක්ලික් කරොත් එහෙම ඒක නැති වෙලා යනවා. ඒ කියන්නේ අර ආපහු CTRL එකයි Z එකයි යොමුනා වගේ තමයි ඒකෙදි වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඒකේ රෙකෝඩින් කරන අතරතුර ඔප්ෂන් වගේක් ඒගොල්ලෝගේ දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට රෙකෝඩින් එක මේ විදිහට පියුස් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන් මෙන්න මේකෙන් ඔප්ෂන් එකෙන්. දැන් රෙකෝඩින් එක නවතිනවා. රෙකෝඩින් එක නවතුනයින් පස්සේ ඔයා දීපු පාත් එකේ මේ විදිහට සේව් කරන්න කලින් ඒගොල්ලෝගේ එඩිටර් එක ඕපන් වෙනවා. මේකෙදි විශේෂයෙන් කියනවා මේ එඩිටර් එක යූස් කරනවා අනිවාර්යයෙන්ම එඩිටර් එක යූස් කරන්න ඔයාලට හැකියාව තියෙනවා. වීඩියෝ එක එක්ස්පෝර්ට් කරද්දී ඔයාලට ප්‍රීමියම් බයි කරන්න එනවා. එහෙම වුණොත් එහෙම ඔයාලට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි ඔයා මේකෙදි එඩිටර් එක මේ එඩිටර් එකේ ගොඩක් හොඳ ෆීචර්ස් තියෙනවා. මෙතන මේ ඕපන් ඉන් එඩිටර් කියන බටන් එක ක්ලික් කරපුවම මේක ඕපන් කරගන්න පුළුවන්. මම ඒක ගැන ඉස්සරහට කතා කරනවා. ඔයා මේක එක්ස්පෝර්ට් කරද්දී වෙන මොකක් හරි එකක් යූස් කරොත් එහෙම වෙන ස්ක්‍රීන් රෙකෝඩර් එකක් යූස් කරලා ඒ එක්ස්පෝර්ට් කරන්න කලින් මේක ස්ක්‍රීන් රෙකෝඩ් කරගත්තොත් එහෙම සුපිරි ෆීචර්ස් ගොඩක් මේකත් එක්ක වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ AI වොයිස් චේන්ජ් එකක් එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා යූස් කරන්න පුළුවන්. දැන් මෙතනදී මේ විදිහට තමයි පෙන්නන්නේ. මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකයි ඔඩියෝ එකයි දෙකම මේ විදිහට ඇවිත් තියෙනවා වෙන වෙනම. ඒතර CapCut එකේ වගේ ඔයාලා මේ විදිහට මේ අපි එක්ස්ට්‍රැක්ට් කරනවා නම් ප්‍රීමියම් බයි ගන්න ඕනේ. දැන් මේකෙත් ප්‍රීමියම් බයි කරන්න ඕනේ නැත්තේ නැහැ. හැබැයි ඔයාලට මේකේ මේ විදිහට ඔක්කොම සෙටින්ග්ස් ටික හදාගන්න මේක උඩින් වෙන ස්ක්‍රීන් රෙකෝඩර් එකක් යූස් කරලා ස්ක්‍රීන් රෙකෝඩ් කරගත්තා නම් සුපිරි මැච් එකක් ගහන්න පුළුවන්. මේකේ මේ විදිහට ටෙක්ස්ට් ඇඩ් කරන්න පුළුවන්. මොකද මේකේ ප්‍රීමියම් බයි කරන්නේ නැතුව මේක එක්ස්පෝර්ට් කරොත් එහෙම ලොකු වෝටර්මාක් එකක් වැදෙනවා. මේ ඔයාලට කියන්න අවශ්‍ය වෙන්නේ මේ එඩිටර් එකට ආවොත් විතරයි. නැත්තම් ඔයා ස්ක්‍රීන් රෙකෝඩ් කරද්දී අර මවුස් කර්සර් ඒවා මේවා ඔප්ෂන් දාන්න නැතුව අර තිබ්බ බේසික් ඔප්ෂන් ටික දාලා ස්ක්‍රීන් රෙකෝඩ් කරොත් කිසිම වෝටර්මාක් එකක් නැතුව ඔයාලට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට එලිමන්ට්ස් තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට ට්‍රාන්සිෂන්ස් තියෙනවා. එතකොට ඔඩියෝ ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම zoom ඉෆෙක්ට් එකක් තියෙනවා. මම ඒ ගැන කතා කරනවා. zoom ඉෆෙක්ට් එක තමයි ගොඩක්ම වටින එක. ඒ වගේම කර්සර් ඔප්ෂන් එකක් තියෙනවා. සබ්ටයිටල් දාන්න ඒ වගේ දේවල් එහෙම තියෙනවා. මෙන්න මේකේ බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ ෆේඩර් සෙට් කරන්න. එතකොට මේ ඔයාලට ඇනිමේෂන් ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මේ zoom and pan කියන ඔප්ෂන් එක ගැන කතා කරොත් එහෙම ඔයාලට මෙන්න මේකේ ඔයාලට අවශ්‍ය කරන දැන් මේක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ zoom and pan කියන එක උඩ ක්ලික් කරගෙන ඒක පල්ලෙහාට ගේන්න තියෙන්නේ. අපි බලමු මෙතනින් දැන් මුල ටික zoom කරාට කිසිම වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේ හරියට අරගෙන ඇවිල්ලා මම මෙතනදී ඔයාලා ස්ප්ලිට් කරගන්න අවශ්‍ය නැහැ. ස්ප්ලිට් කරත් කමක් නැහැ. ස්ප්ලිට් කරන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට ඇදගෙන එන්න. ඇදගෙන ඇවිල්ලා මේ විදිහට තියන්න. තිබ්බම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඊතලයේ වැටෙනවා. මේ විදිහට මේක ප්ලේ කරාට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයා නැවතත් මෙන්න මේ විදිහට වීඩියෝ එක පියුස් කරලා මේ විදිහට මෙතනට කර්සර් එක අරන් එන්න. ඊට පස්සේ ඔයාලට මේ දකුණු අත පැත්තෙන් බලා ගන්න පුළුවන් කොටුවක්. මෙන්න මේ කොටුවේ තියෙනවා zoom කරන්න ඕනේ කොතනටද කියලා මේ විදිහට මේ මම වෙනස් කරන්නේ. මේ මැදට zoom කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන තැනකට මේ කොටුව ඇදලා යන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒක ඩියුරේෂන් එකක් තියෙනවා කොච්චර කාල සීමාවකදීද මේක zoom වෙන්න ඕනේ කියලා. අපි දැන් ප්ලේ කරලා බලමු. මෙන්න මේ විදිහට තප්පර 4කින් zoom වෙනවා. ඒ විදිහටම තමයි zoom out option එකත් මේකේ තියෙන්නේ. හරිම ලස්සනට මේක ඒතර ස්මූත්. ඒ කියන්නේ අර ලොකු දේවල් කරන්න නැහැ. මේ විදිහට මේකේ මැච් එක ලස්සනට ගහන්න පුළුවන්. ඊට පස්සේ ආපහු ආ zoom out එක කරනවා නම් අර විදිහටම තමයි මේ විදිහට කර්සර් එක අරන් යන්නේ. හරියට අරන් ගිහිල්ලා මේ zoom and pan කියන එක මෙන්න මේ විදිහට ඩ්‍රොප් කරගෙන එන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ඩ්‍රැග් කරගෙන එන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මම මේ විදිහට ඇද්දට ස්ප්ලිට් කරේ හින්දා තමයි ඒක එතනට ඇඩ් වෙන්නේ නැතුව අර කලින් තැනටම ඇඩ් වුනේ. ඒතකොට එතන තියෙනවා අපි දැන්ට තියෙන ඔප්ෂන් එක මෙතනින් බලා ගන්න පුළුවන්. අතන zoom වෙලා තියෙන්නේ. ඒත් ඔයා ෆුල් ස්ක්‍රීන් දැම්මොත් එහෙම ඔයාලට මේ විදිහට zoom out වෙන එක සයිස් එක හදා ගන්න පුළුවන්. එතකොට මෙතනදී පල්ලෙහාම් සයිස් එක මෙතනින් වෙනස් කරනවට වඩා ඒ කියන්නේ මවුස් එකෙන් වෙනස් කරන්න අමාරු වෙනවා. ඔයා අතන අර zoom කියන තැන තියෙන බටන් එක උඩ ක්ලික් කරගෙන ඒක මේව කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් ඕනම් මේ දෙකම ප්ලේ කරලා බලමු. මෙන්න මේ විදිහට එකට තියලා මෙන්න මේ විදිහට ඔයාලට zoom වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම zoom out වෙන එකත් මේ විදිහට තප්පරයකින් වගේ බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේකේ වැඩ කටයුතු ඔයාලට කරන්න තියෙන්නේ. එතකොට cursor option එක තියෙනවා. cursor එක highlight කරන option එක. මේකට අනිවාර්යයෙන්ම premium buy කරන්න ඕනේ. මේ වගේ ඔප්ෂන් ටිකක් තමයි තියෙන්නේ. ඔයාලට try කරලා බලන්න පුළුවන් මේ edit එක. හැබැයි මේ edit එකේ export කරද්දී ඔයාලට මේ වගේ ඔප්ෂන් ටිකක් පෙන්නනවා. local file කියලා YouTube කියලා තියෙනවා. මෙතන local file කියන එක උඩ click කරපු ගමන් ඔයාලට වෙනවා upgrade කරන්න එන්නවා කියලා. නැත්නම් මේ විදිහට watermark එකක් එනවා කියලා. export with watermark කියන එක දුන්නොත් එහෙනම් watermark එකත් එක්ක export වෙනවා. ඔයාලට තියෙන්නේ screen record එකක් ගෙනල්ලා මෙන්න මේකේ size එකට screen record එක set කරලා
මේ ඔයාලට හැකියාවක් තියෙනවා මේක ප්ලේ කරපුවාම ඔටෝම රෙකෝඩ් වෙනවනේ. රෙකෝඩ් වුණායින් පස්සේ ඔයාලට ලස්සනට මේක වෙන එඩිටර් එකක් හරහා යූස් කරලා හරි ඔය ඉතුරු ටික එඩිට් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට තමයි මේකේ ඒ කියන්නේ ප්‍රීමියම් බයි කරන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කරන්න තියෙන්නේ. ඉතින් මම ඕන එක්ස්පෝර්ට් කරලා පෙන්නන්න මේ විදිහට එක්ස්පෝර්ට් වෙනවා වෝටර්මාක් එකත් එක්ක වෝටර්මාක් එක කොච්චර ලොකුයිද කියලා ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. ඒ තරම් වෝටර්මාක් එක මේකේ ලොකුයි. ඉතින් මෙන්න මේ විදිහට ඕපන් ෆයිල් ලොකේෂන් කියලා තියෙනවා එක්ස්පෝර්ට් වුණායින් පස්සේ මම මේ විදිහට ඕපන් කරගෙන ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔයාලට මෙතන පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් වෙයි මේ තියෙන්නේ මේගොල්ලෝගේ වෝටර්මාක් එක. ඉතින් ඔයාලට වෝටර්මාක් එක නැතුව එක්ස්පෝර්ට් කරනවා නම් ඒ කියන්නේ අර අපි නිකන් යූස් කරපු ස්ක්‍රීන් රෙකෝඩ් ටික මම මේ තියෙන්නේ එහෙම රෙකෝඩ් කරන ස්ක්‍රීන් රෙකෝඩ් එකක් මම ඔයාලට නිකන් කරලා පෙන්නන්නම්. මෙතනින් අයින් වෙලා ස්ක්‍රීන් රෙකෝඩර් එක ඔන් කරලා ඔයාට අර මවුස් කර්සර් එකේ ඔප්ෂන් එකක් නැතුව මම පොඩි වෙලාවක් රෙකෝඩ් කරලා එක්ස්පෝර්ට් කරලා පෙන්නන්නම් ඔයාලට කොහොමද ඒකේ අපිට ඇඩ් වෙනවද කියලා. දැන් මම මෙන්න මේ විදිහට මෙතනට ඇවිල්ලා මෙතන අපේ ටූල් බාර් එකනේ මේකේ කර්සර් කියන එකට ඇවිල්ලා අපි දැන් මේ ටික් දාගෙන තියෙන මෙන්න මේ දෙක. මේකේ ප්‍රෝ ඔප්ෂන් එකනේ මේ තියෙන කර්සර් ඉෆෙක්ට් කියන එක. එන්න මේ දෙක අයින් කරගෙන මේ විදිහට ස්ටාර්ට් රෙකෝඩින් දෙනවා. ඔයාලට පුළුවන් CTRL එකයි F12 එකයි ඔබලා ස්ටොප් කරන්න සහ ස්ටාර්ට් කරන්න රෙකෝඩින් එක. මේ විදිහට පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් රෙකෝඩ් වෙනවා. ඉතින් මෙතන කතරේ උඩ ක්ලික් කරාන් පස්සේ ඒක අයින් කරගන්නත් පුළුවන්. ඒ අර ටූල් බාර් එක. මෙන්න මේ විදිහට දැන් ඇවිල්ලා මම ඒක එන්ඩ් කරලා එක්ස්පෝර්ට් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම වෝටර්මාක් එකක්වත් එහෙම දෙයක් එන්නේ නැහැ. ටක් ගාලා එක්ස්පෝර්ට් වෙනවා. මෙන්න මේ විදිහට අපි බලමු. මෙන්න මේ තියෙන කිසිම වෝටර්මාක් එකක් නැහැ. ඉතින් අන්න ඒ විදිහට ස්ක්‍රීන් රෙකෝඩ් එක නම් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක වැදගත් වෙන්නේ නැති කියලා ඔයාලට. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි දෙගොල්ලෝ හැමෝටම සුබ දවසක්.